බෝගම්බර බන්ධනාගාරයේ වෙනම සිර මැදිරියක තමයි මෙයාව දාලා තියෙන්නේ. මෙයාට දැන් නඩුවෙන් තීරණය වෙනවා මරණීය දණ්ඩනයේ නියම වෙනවා. මිනිමරුන් චෝදනා දෙකක්. මිනිමරුන් චෝදනා දෙකටම මොහුට මරණීය දණ්ඩනය නියම වෙනවා. එල්ලා මැරීමට නියම වෙච්ච දිනේ කිට්ටු වෙනවා. ඒ කියන්නේ 1975 අගෝස්තු මාසේ 5 වෙනිදා තමයි මොහු එල්ලා මරන්න නියම කරලා තිබුණ දිනේ. එදි දැන් ඊට කලින් දිනේදී මේගොල්ලෝ දැඩි අවධානයෙන් හිටියා ඉඳලා පහුවදා දැන් දිනේ උදා වුණා. මෙයා එල්ලා මරන්න තියෙන දිනේ. ඒ වෙලාවේ මෙයා ඇහැරෙන්නේ නැහැ. මෙයා තනිකර මෙයා නිදි. මොනද කොච්චර ඇහැරෙව්වත් ඇහැරෙන්නේ නැහැ. හරි ප්‍රශ්නයක් බන්ධනාගාරයේ එළදාරිට. දැන් මේ නීතිය ක්‍රියාත්මක කරන්න එපා. මේ නියෝගයේ හරියට වෙලාව තියෙනවා එදා උදේ. ඒ වෙලාවට හරියට එල්ලා මැරීම සිදු කළ යුතුයි. නමුත් ඒක කරන්න විදිහක් නැහැ. මෙයා තද්ද නින්දක ඉන්නේ. ඇහැරෙන්නෙම නැහැ. පස්සේ ඒ වෙලාවේ මෙයාව අරගෙන යනවා කොහොම හරි පෝරකේ ළඟට ගෙනියනවා. දැන් පෝරකේ එතකොට කටයුතු කරේ ලුයිස් සින්යෝ කියලා කෙනෙක්. එතකොට මෙතන පෝරකේ ළඟට අරන් ගිහිල්ලා අල්ලා උස්සගෙන තමයි පෝරකේ ළඟට ගෙනියන්නේ. ගිහිල්ලා ඊට පස්සේ මෙයාව තියාගන්න කෙලින් තියන්න බෑ වැටෙනවා. පස්සේ කොටයක් උඩ තියලා තමයි මෙයාගේ ගෙලට තොණ්ඩුව දාලා එල්ලා මැරීම සිද්ධ කරන්නේ. එතනදී යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා මේකෙදි මෙයාව මරලද එල්ලුවේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. එතනදී තියෙනවා මත කීපයක්. එක මතයක් තමයි මෙයා එදා කලින් දවසේ රෑ ඉල්ලලා තියෙනවා කෝපි බොන්න ඕනේ කියලා කෝපි ඉල්ල. එතකොට මේ කෝපි එකට නිදි පෙති 12ක් විතර කුඩු කරලා දාලා දුන්නා කියලා අන්න එහෙම කතාවකුත් තියෙනවා. එතකොට තවත් කතාවක් තියෙනවා. මෙතන මේගොල්ලන්ට දෙනවා මේ සිරකාරයින්ට දෙනවා දැන් නිින්ද යන්නේ නැහැ නේ වලන්. ඉතින් ඒක නිසා ලාගටීන් කියලා පෙත්තක් දෙනවා. ඉතින් මේ දීපු පෙති මෙයා එකතු කරගෙන තිබිලා ඔක්කොම එක සැරේ බිව්වා කියලා අන්න ඒ විදිහේ මතයකුත් තිබුණා. මොකද පුවත්පත්වල මේ පිළිබඳ විස්තර ඒ කාලේ ලොකුවට මේ පුවත්පත්වල තිබුණ 60 දශකයේ හිටපු භයානකම අපරාධකාරී. මෙයා පිළිබඳව විස්තර මරුසිරා මරුවා සමග වාසේ කියලා තමයි මේ පච්ච කොටල